අමාත්‍යාංශ නිවේදන ගරු ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය 2025 9 12 වෙනි දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27 2 යටතේ අසන ලද ප්‍රශ්නෙට පිළිතුරු ලැබීම. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි. පළවෙනි ප්‍රශ්නයට පිළිතුර 2025 දිනට සියලුම ජාතික හා පළාත් පාසල්හි ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පළාත් මට්ටමින් ඉදිරිපත් කළ හැකි අතර එය පහත පරිදි වේ. කොට්ටාස මට්ටමින් ඉදිරිපත් කිරීමේදී විශාල දත්ත ප්‍රමාණයක් ඉදිරිපත් කළ යුතු වන බැවින් එහි මෘදු පිටපත ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. පළාත් පාසල් ජාතික පාසල් සහ ජාතික පාසල් වල පුරප්පාඩු සංඛ්‍යාව ජාතික පාසල් වල පුරප්පාඩු සංඛ්‍යාව 1501යි. පළාත් පාසල් බස්නාහිර 4630යි, දකුණ 2513යි, මධ්‍යම 6318යි, වයඹ 2990යි, ඌව 2780යි, උතුරු මැද 1568යි, නැගෙනහිර 6613යි, සබරගමුව 3994යි, උතුර 3271යි, එකතුව 36178යි. ඉදිරියේදී සිදු කිරීමට නියමිත බඳවා ගැනීම පිළිබඳ තොරතුරු පහත පරිදි වේ. දිවයිනේ ජාතික පාසල්වල විද්‍යා ගණිත තාක්ෂණ විෂයන්, විදේශ භාෂා හා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය යටතේ වන විෂයන් සඳහා පවතින අපොස උසස් පෙළ සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා 2024 7-8 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමෙන් අනතුරුව වැඩ බාර නොගත් සුදුසුකම්ලාභීන් 353ක් සඳහා ඉදිරි මාස දෙක තුලදී බඳවා ගැනීම සිදු කිරීමට නියමිතය. B අංක 2233 හා 2021 6-18 දින ඇති ගැසට් නිවේදනය අනුව දිවයිනේ ජාතික පාසල් සඳහා විදේශ භාෂා ඉගැන්වීමට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් 92ක් සඳහා නැවත ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීම මත එම පරීක්ෂණය 2025 8-19 දින පැවැත්වූ අතර ඒ අනුව ඉතිරි පුරප්පාඩු සඳහා අයදුම්කරුවන් 33 දෙනෙකු ප්‍රංශ, ජපන්, චීන, කොරියන්, ජර්මන් සහ හින්දි යන විෂයන් 6 සඳහා බඳවා ගැනීම සිදු කිරීමට නියමිතය. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුත උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමට අදාළව අංක 2317 හා 2023 1-27 දින ඇති ගැසට් පත්‍රයක් නිකුත් කරන ලද නමුත් එම ගැසට් පත්‍රයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩු හේතුවෙන් අතුරු නියෝගයක් මත 2023 3-25 දින පැවැත්වීමට නියමිත වූ විභාගය පැවැත්වීම తాවකාලිකව නතර කර ඇති බැවින් මේ දක්වා එම පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සිදු කිරීමට නොහැකි වී අතර අනෙකුත් උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමටද නොහැකි වී ඇත. ඒ අනුව එම ගැසට් නිවේදනය මගින් බඳවා ගැනීමට අපේක්ෂිත වූ ගුරු පුරප්පාඩු ප්‍රමාණය අවුරා තැබීමට සිදුවන අතර ඊට අමතරව තවදුරටත් පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති රාජ්‍ය සේවයේ බඳවා ගැනීම සමාලෝචන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කර එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් පවතී. 2. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ආගමික විෂයන් ඉගැන්වීම සඳහා සුදුසුකම්ලත් ගුරුවරුන්ගේ හිඟතාවය මඟහරවා ගැනීම පිණිස ආගම් විෂයන් ඉගැන්වීම සඳහා ධර්මාචාර්ය සමතුන් ශ්‍රී ලංකා ගුරු සේවය 3-2 ශ්‍රේණියට බඳවා ගැනීම යන මැයින් අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද අංක 2017 ඇල ඉරක් ED ඇල ඉරක් E ඇල ඉරක් 06 සහ 2017 2-28 දින ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයට අංක 17 ඇල ඉරක් 0.456 ඇල ඉරක් 742 ඇල ඉරක් 0.07 හා 2017 5-9 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ධර්මාචාර්ය සමතුන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අංක 2087 හා 2018 831 දරන ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ගැසට් නිවේදනය ප්‍රකාරව බඳවා ගැනීමේ තරඟ විභාගය 2019 5-25 දින පවත්වා ඇත.
එලෙස ආගමික විෂයන් ඉගැන්වීම සඳහා ධර්මාචාර්ය සමතුන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමට අදාළ උක්ත තරඟ විභාගය 2019 5 දින පවත්වා ඇතත් එම විභාගය පවත්වන කාලය වන විට ප්‍රමාණවත් පුරප්පාඩු නොමැති බැවිම මත බඳවා ගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. ඉන් අනතුරුව 2020 වසරේදී නැවත පුරප්පාඩු පැවති විෂයන් සඳහා පමණක් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා සලකා බලා ඇත. ඒ අනුව ජාතික පාසල්හි පුරප්පාඩු පැවති කතෝලික හා ඉස්ලාම් ආගම්වලට අදාළව පමණක් උක්ත සඳහන් ලිඛිත විභාගය සමත් වූ පුරප්පාඩු සංඛ්‍යාව මෙන් 3 ගුණයකට සමාන අයදුම්කරුවන් ප්‍රමාණයක් ඇතුළත් ලේඛනයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් ගෙන්වාගෙන එම ලේඛනයෙහි ඇතුළත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා 2020 10 16 සහ 20 දින ඇතිව කඳවා ඇත. ඒ අනුව 2020 10 16 දින අදාළ සම්මුඛ පරීක්ෂණය පවත්වන ලද නමුත් 2020 10 20 දින පැවැත්වීමට තිබූ සම්මුඛ පරීක්ෂණය එවකට පැවති COVID-19 වසංගත තත්ත්වයේ රට තුළ උග්‍ර වීම හේතුවෙන් දින නියමයක් නොතොරව කල් තබා ඇත. එමෙන්ම රාජ්‍ය වියදම් සමාලෝචනය පිළිබඳ මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද 2021 8 28 දින ඇති සංදේශයට අදාළ අංක 21 ඇල ඉරක් 1596 ඇල ඉරක් 304 ඇල ඉරක් 134 හා 2012 8 30 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව 2022 4 26 දින ඇතිව නිකුත් කර ඇති රාජ්‍ය අයවැය චක්‍රලේඛ අංක 3 ඇල ඉරක් 2022 මගින් සේවක බඳවා ගැනීම සඳහා මූලික කටයුතු සිදු කර තිබුණද මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම කල් තැබීමේ නිර්දේශය යටතේ නැවත වරක් මෙම බඳවා ගැනීම తాවකාලිකව නවතා ඇත. මෙම ගැසට් නිවේදනයේ යටතේ සිදු කිරීමට නියමිත වූ බඳවා ගැනීම අවසන් වී නොමැති අතර අදාළ අයදුම්කරුවන් විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ගොනු කරන ලද අභියාචනාවක් සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව විසින් දෙන ලද තීරණයක් අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ලිඛිත තරඟ විභාගයේ ප්‍රතිඵල පමණක් 2024 ජූනි මාසදී අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත. මීට අදාළව ප්‍රායෝගික පරීක්ෂණයක් පැවැත්වීමට නොහැකි වූ බැවින් ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ ලකුණු නොමැතිව උක්ත කලුණු නිකුත් කිරීම සිදුව තිබේ. කෙසේ වුවත් ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා හදාරා විද්‍යාපීඨවලින් වාර්ෂිකව ගුරු සේවය සඳහාම පිටවන ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් හට ගුරු පත්වීම් ලබා දීම අනිවාර්යෙන් කළ යුතු බැවින් 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා වාර්ෂිකව ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් හට එම ආගමික විෂයන් සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ පත්වීම් ලබා දී ඇත. එමෙන්ම අංක 19 විවිධ ඇල ඉරක් 66 හා 2019 12 18 දින ඇති අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ප්‍රකාරව සංවර්ධන නිලධාරී සේවයේ භික්ෂුන් වහන්සේලා ගුරු සේවයට බඳවා ගැනීම යටතේ ජාතික පාසල්හි බුද්ධාගම විෂය සඳහා ගුරු පත්වීම් අවස්ථානුකූලව ලබා දී ඇති අතර පළාත් පාසල් සඳහාද උක්ත අමාත්‍ය මණ්ඩල තීරණය අනුව බඳවා ගැනීම සිදු කරන ලෙසට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව පසුගිය කාල වකවානුවල තුල අදාළ තනතුරු පුරප්පාඩු සඳහා ඉහත පරිදි බඳවා ගැනීම සිදු කර ඇත. අදාළ විෂයන්හි පළාත් සහ පාසල් තුල මේ වන විට පවතින පුරප්පාඩු පිළිබඳව පළාත් බලධාරීන්ගෙන් විමසන ලද අතර එම විෂයන්හි සැලකිය යුතු පුරප්පාඩු සංඛ්‍යාවක් නොමැති බව දන්වා ඇත. එමෙන්ම ජාතික පාසල්වලද මෙම විෂයන්හි පුරප්පාඩු නොමැති බැවින් උක්ත විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පත්වීම් ලබා දීම කළ නොහැක. ආගමික විෂයන් සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අදාළව නිකුත් කරන ලද අංක 2087 ගැසට් නිවේදනය ප්‍රකාරව අදාළ බඳවා ගැනීම එම කාල වකවානුව තුල සිදු කිරීමට නොහැකි වීම මත හා එම වකවානුවේදී සැලකිය යුතු පුරප්පාඩු ප්‍රමාණයක් නොමැති වීම මතත් මේ වන විට පවතින සීමිත පුරප්පාඩු ප්‍රමාණයද 2024 වර්ෂයේ විද්‍යාපීඨවලින් පිටවන විශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් වෙත වෙන් කිරීම හේතුවෙන් 2019 5 25 දින පවත්වන ලැබූ තරඟ විභාගයේ ප්‍රතිඵල මත ආගමික විෂයන් සඳහා ගුරුවරුන් බඳවා ගැනීම සිදු නොකිරීමට අදාළව වන නිර්දේශයන් රාජ්‍ය සේවා කොමිසම් සභාව වෙත ඉදිරිපත් කර උපදෙස් විමසන ලදී. එහිදී ඒ සම්බන්ධයෙන් වන නිර්දේශයන් සඳහා අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කරන ලෙසට රාජ්‍ය සේවා කොමිසම් සභා ලේකම්ගේ අංක PSC ඇල ඉරක් EST ඇල ඉරක් 2 ඇල ඉරක් 3 ඇල ඉරක් 13 ඇල ඉරක් 2017 හා 2025 9 දින ඇති ලිපිය මගින් උපදෙස් ලබා දී අතර ඒ අනුව ඉදිරි කටයුතු සිදු කරමින් පවතී. 3. පාසල් වලට අනුයුක්ත කළ සංවර්ධන නිලධාරීන් නැවත රාජ්‍ය ආයතන වලට යොමු කිරීමේ වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර නැත.
මෙම කරුණට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 77 ඇල ඉරක් 2023 FR 78 ඇල ඉරක් 2023 88 ඇල ඉරක් 2023 95 ඇල ඉරක් 2023 හා අභියාචනාධිකරණ නඩු අංක 576 ඇල ඉරක් 223 යටතේ නීති කෘත්‍යයක් සිදු කරන බැවින් එම අධිකරණ තීරණය ලැබීමෙන් පසු එම නියෝගය පරිදි කටයුතු කරනු ලැබේ. 4. අංක 865 ඇල ඉරක් 3 දරණ 1995 4 ඇති දින ඇති පැරණි ගුරු සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමට ප්‍රථම ගුරු සේවයේ අභ්‍යාසලාභී නිලධාරීන් ලෙස කටයුතු කළ අභ්‍යාසලාභීන් ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සිදු කර ඇත. නමුත් අංක 1885 ඇල ඉරක් 38 දරණ 2014-10-23 දින ඇති නව ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව ගුරු සේවයේ තනතුරු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට නියමිතව ඇත්තේ විවෘත තරඟ විභාගයක ප්‍රතිඵල හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත බැවින් ගුරු සේවා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ගෙන් පරිබාහිරව කටයුතු කිරීමේ හැකියාවක් නොමැත. 5. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ මතුව ඇති ගැටලු නිරාකරණය සඳහා පත් කළ විද්වත් කමිටුව විසින් සකස් කළ මූලික වාර්තාව හා එහි නිර්දේශ වාර්තාව ගරු අග්‍රාමාත්‍යතුමා වෙත ලබා දී ඇත. අවසාන වාර්තාව ලැබූ නම ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතව ඇත. 6. ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ එක් පීඨයන්හි කටයුතු කරන ලබන ආචාර්යවරුන්ගේ නාම ලේඛනය සහ අධ්‍යාපන සුදුසුකම් ඇමුණුම එක ලෙස අමුණා ඇත. තවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිදු වී ඇති අක්‍රමිකතාවයන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර ඇති අතර එම වාර්තාව ඉදිරියේදී මා වෙත ඉදිරිපත් කරනු ඇත. 7. රජය දැනුවත්ය ඒ සම්බන්ධයෙන් රජය ගත් පියවර එක වෛද්‍ය ශිෂ්‍ය පුහුණුව සඳහා අවශ්‍ය මහාචාර්ය ඒකක පිහිටුවීමට වාට්ටු සහ අනිකුත් පහසුකම් සපයා ඇත. මහාචාර්ය ඒකකවල අවශ්‍යතාවය අනුව එම ඒකක සඳහා වෛද්‍යවරුන් 22ක් අනුයුක්ත කර ඇත. අවශ්‍ය හෙද කාර්ය මණ්ඩලය හා අනෙකුත් සේවකයින් ලබා දීමට අමාත්‍යාංශ මට්ටමින් කටයුතු කර ඇත. ඒ අනුව 2025 සැප්තැම්බර් මාස 15 සිට සිසුන් සඳහා මහාචාර්ය සායනික පුහුණුව ආරම්භ කරේ. 2 ශිෂ්‍ය හා ආචාර්යවරුන්ගේ පොදු සහ කාර්යාල පහසුකම් සඳහා රෝහල තුල වෙනමම ගොඩනැගිලි 2ක් ලබා දී ඇති අතර දැනට එහි අලුත් වැඩියා කටයුතු සැලසුම් කර ඇත. 3 ගල්ලස්ස මාතෘ හා ළමා රෝහලේ 7 වන තට්ටුව ශිෂ්‍ය හා අධ්‍යයන දෙපාර්තමේන්තු පහසුකම් සැලසීම සඳහා නවීකරණය කෙරෙමින් පවතී. 4 දිවා හා රාත්‍රී කාලවල පැවැත්වෙන සායනික පුහුණුවට සහභාගී වන අවසන් වසර සිසුන් සඳහා රෝහලට නුදුරින් ගොඩනැගිලි 4ක් මොරටුව විශ්වවිද්‍යාලය විසින් කුලී පදනම මත ගෙන නේවාසිකාගාර ලෙස යොදාගෙන ඇත. 5 මෙයට අමතරව පළමු වසර 2 තුල පාඨමාලාව හදාරන සිසුන් සඳහා නවීන ප්‍රායෝගික පහසුකම් සහිත ගොඩනැගිල්ලක් දැනටමත් මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ තනා ඇත. 6 කළුතර